ආදරණීය දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන්. අද මම කරන්න යන පාඩම තමයි අපේ වත්තට එන සතුන්. මේ පාඩම දිගටම බලනවා නම් ඒ වගේම හොඳට අහගෙන ඉන්නවා නම් ඔයාලට පුළුවන් අපේ වත්තට එන සතුන්ගේ විස්තර ඔක්කොම දැනගන්න. හරි එහෙනම් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගනිමු ගිරව ගැන. මේ ඉන්නේ ගිරා යාළුවෙක්. පේනව නේද? මොන පාටයිද ගිරවා? කොළ පාටයි. ඒ වගේ මෙයාගේ හොට දිහා චුට්ටක් බලන්න. හැබැයි අනිත් සත්තුන්ට වඩා, ඒ කියන්නේ අනිත් කුරුල්ලොන්ට වඩා ගිරවගේ හොට චුට්ටක් විශේෂයි. මොකද ඒක චුට්ටක් වකුටු වෙලා වගේම රතු පාටයි. ඔයාලා දන්නවද ගිරව් කන්නේ මොනවද කියලා? එයාලා සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ පළතුරු ಜಾති. මේ ඉන්නේ මයිනා. මයිනා ටිකක් දුඹුරු පාට සතෙක්. සමහරලාට කළු පාට හුරු දුඹුරු පාටක් තමයි යාට තියෙන්නේ. ඉතින් මයිනත් කන්නේ පළතුරු ಜಾති. ගොඩාක් වෙලාවට අපිට මයිනෝ රංචු පිටින් දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා හැමෝගෙම ගෙවල් වලට එනවා ඇති කපුටා. කළු පාට කපුටු. කපුටා අපි කියනවා සර්වභක්ෂක සතෙක් කියලා. තාම ඔයාලා චූටි හින්දා ඒ මොකක්ද කියලා දන්නේ නැති හින්දා මං කියලා දෙනවා. කපුටෝ පළතුරු ಜಾති වගේම මස් ಜಾතිත් කනවා. ඉතින් කුණු කසලත් කනවා. ඒ වගේ අයට තමයි අපි සර්වභක්ෂකයෝ කියලා කියන්නේ. කපුටට තියෙනවා පාද දෙකක්. හරි. මේ ඉන්නේ කවුද? ලස්සන පූස් පැටියෙක් නේද? පූස් පැටවුන්ට තියෙනවා කකුල් 4ක්. ඔයාලා දැකලා ඇති දුඹුරු පාට පූසෝ, සුදු පාට පූසෝ, කළු පාට පූසෝ නේද? ඉතින් පූසගේ කැමතිම කෑම මොනවද? සාමාන්‍යයෙන් මස් වර්ග, මාළු වර්ග තමයි ගොඩක් පූසෝ කන්නේ. හරි. මේ ඉන්නේ අපේ ගෙදර සුරතලා. සුරතලාට අපි එක එක නම් කියනවා. බන්ටි කියලා කියනවා සමහර අය. ඉතින් මේ ඉන්නේ කවුද? බල්ලෙක්. අපි මේ බල්ලට බන්ටි කියලා නම දාමු. ඔයාලත් දන්නවද? පූසොන්ට වගේම බල්ලොන්ටත් තියෙනවා කකුල් 4ක්. මේ ඉන්නේ ලේනෙක්. ලේනා පළතුරු ಜಾති තමයි කන්නේ. ඒ වගේම ලේනු කූඩු හදාගෙන ඒ වගේ තමයි ජීවත් වෙන්නේ. අපේ ගෙදර වත්තේ තවත් සත්තු జాතියක් තමයි කුකුළු. එහෙම නැත්නම් වලි කුකුලෝ, හබන් කුකුලෝ ಜಾතිත් ඉන්නවා. හැබැයි ගොඩාක් පළාත හැමෝගෙම ගෙවල් වලට මේ වලි කුකුලෝ, හබන් කුකුළු එන්නේ නැහැ. ඊළඟට හාවු. මේ සුදු පාට හාවු. සමහර කැලෑවල ඉන්න හාවෝ දුඹුරු පාට වෙන්නත් පුළුවන්. හාවටත් තියෙනවා දිග කන් දෙකුයි කකුල් 4කුයි. ඒ වගේ මම කියන ඔයාලට දැන් හරි. මීට අමතරව අපේ ගෙවත්තට එනවා වඳුරෝ. මේ ඉන්න වඳුරෝ රංචු පිටින් ඉන්නවා. ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති. ඉතින් මේ ඉන්න තව සතෙක්. එළදෙනා. එහෙම නැත්නම් අපි හරක් කියලාත් කියනවා. ඉතින් ඔයාලගේ අල්ලපු ගෙදර හරකු ඔයාලගේ වත්තට එන්නත් පුළුවන්. නැත්නම් කැලේ ඉන්න හරක් ඔයාලගේ වත්තට එන්නත් පුළුවන් නේද? ඉතින් ඔයාලා දැකලා තියෙනවද ඔයාලගේ වත්තට හරක් එනවා? මේ ඉන්නේ ඒ වගේ හරකෙක්. හරකටත් කකුල් 4ක් තියෙනවා. හැබැයි වත්තට එන ගොඩක් සත්තුන්ට වඩා ගොඩක් ප්‍රයෝජන අපිට හරකගෙන් තියෙනවා. ඒ ප්‍රයෝජන මොනවද කියලා අපි පස්සේ ඔයාලට කියලා දෙන්න. ඉතින් දරුවනේ මං හිතනවා මැඩම් ඔයාලට අද කියලා දුන්න පාඩම තව හොඳටම තේරෙන්න ඇති කියලා.